අපි කුරුණෑගල ඉඳන් පුත්තලම් මාර්ගයේ ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා අරංකැලේ භික්ෂු ආරාමය. ඒතර අරංකැලේ ආරාමයට ප්‍රතිවිරුද්ධ දිශාවට අපි හැරුණාම අපිට දැක ගන්න පුළුවන් මේ කුවේණි ගල. ඒතර මේ කුවේණි ගල සම්බන්ධ ජනප්‍රවාද විවිධ කතන්දර තියෙනවා. ඒක කෙලින්ම එහෙම නැත්නම් ඍජුවම සම්බන්ධ වෙන්නේ විජයාගමනය සහ කුවේණිය සම්බන්ධ කතාවකට. විජය ලංකාවේ ඉන්නකොට විජයට හැදෙනවලු කුෂ්ඨ රෝගයක්. ඉතින් ඒ නිසා තම්මැන්නාව ඉන්න නැතුව විජය ඇතුළු කුවේණියත් එක්ක මේ පිරිසම සම්පූර්ණයෙන් වුන් ඇවිදගෙන එනවා දොළුකන්ද දිහාවට. ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන දොළුකන්ද දිහාවට. ඉතින් එහෙම විජය එතෙන්දි බෙහෙත් ගන්නකොට කුවේණිය විසින් හැන්දෑවරුවට මේ ගල තරණය කරලා ඒ ගල උඩ ඉඳගෙන තමන්ගේ හිස පීරුවා කියලා ජනප්‍රවාදී සඳහන් වෙනවා. ඉතින් අපිට මේ කතාව විශ්වාස කරන්න බැරි වුණත් පුළුවන් වුණත් කුවේණි ගල නමින් හඳුනන මේ ගල් පර්වතය, ඒ කියන්නේ ගලක් උඩ පිහිටි මේ ගල් පර්වතය ගැන ජනප්‍රවාදී සඳහන් වෙන්නේ ඔහොම කතාවක්. හැබැයි මීට සමාන්තරම ගලක් අපිට දැක ගන්න පුළුවන් අනුරාධපුර රාජාංගනේ හත්ති කුච්චි විහාරයේ ආශ්‍රිතව. ඉතින් මේකත් ඒ වගේම ගලක්, විශාල ගලක් උඩ ස්වභාවිකව රැඳවිච්ච තවත් ගලක්. ඉතින් මේක ආරක්ෂාව වෙනින් සකස් කළ එකක් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් ජනප්‍රවාදී සඳහන් වෙන්නේ මේ වගේ කතාවක්. ඔව්. අපි කුවේණි ගල තරණය කරාට පස්සේ අපිට මේ හාත්පස විහිදලා තියෙන කඳු පන්තින් දැක ගන්න පුළුවන්. සහ විශේෂ ඓතිහාසික ස්ථාන දැක ගන්න පුළුවන්. ඒ අතරින් යාපහුව රාජධානිය රැගත් යාපහුව ගල, ඒ වගේම යක්දෙස්සා ගල, ඒ වගේම කුරුණෑගලට නුදුරින් පිහිටි දොළුකන්ද, මේ හැමදේම අපිට බලා ගන්න පුළුවන්.